මේ වීඩියෝ එක උඩට තල්ලු කරන්න එපා. වැදගත් දෙයක් මම කියන්නේ මොකක්ද කියලා කිව්වොත් දැන් ගොඩක් කට්ටිය ඔන්ලයින් එකේ එක එක දේවල් ඕඩර් කරනවා. විශේෂයෙන්ම සුහයින් ඉන්ධනය ඕඩර් කරනවා නේ. ගොඩක් අය ඕඩර් කරනවා. මම දාන්න මෙතන ෆොටෝ එක. ඒකේ කවදාවත් ඔයාලා හිතන්න එපා ඔයාලා ඉල්ලන දෙයක තියනවා කියලා. කවදාවත් ඒක නෑ. අපි ඕන දෙයක් ඕඩර් කරද්දී පාර මැද තියලා කඩලා බලන්න පුළුවන්. හැබැයි ඒ වගේ දෙයක් පර්සනල් දෙයක් කවදාවත් අපි කඩලා බලන්නේ නෑ. ඒ හින්දා මුන් මොකද කරන්නේ? ඒක වෙන දෙයක් පැක් කරලා ඔයාලගේ අතට දෙන්නේ. ඔයාලගෙන් සල්ලි අරගෙන ඔයා එක්කෝ කාමරේට ඇවිල්ලා එක්කෝ ගෙදර කවුරුත් නැති වෙලාවෙ තමයි පැකින් එකේ තියෙන දේ බලන්නේ. එතකන් ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඔයාලා දන්නේ නෑ. හරිද? ඒ හින්දා මං කියන්නේ ඔව්වට අහු වෙන්න එපා. ඔව්වල තියෙන්නේ වෙන වෙන දේවල්. හරිද? සබන් කැටයටන් තියෙනවා සමහර ඒවාල. ඒ හින්දා පරිස්සමෙන් ඕනම ඔන්ලයින් එක බඩු ගද්දි ඔයාලා පළවෙනි දේ මොනවද දන්නවද කරන්න ඕන? ඔන්ලයින් එකේ එක්කෙනාට කතා කරද්දිම ඔයාලා කියන්න මම බඩු චෙක් කරන්නේ නැතුව ගන්නෑ. එතකොට උන් මොනවද දන්නවද කියන්නේ? එහෙනම් සර් මං ඕඩර් එක කැන්සල් කරනවා කියලා. දන්නවද? ඕඩර් එක කැන්සල් කරනවා කියන්නේ ඒකේ මුකුත් නෑනේ. අපි ඉල්ලන දේ ඒකේ නෑ. මම දැන් ඔන්ලයින් ඕඩර් ගොඩාක් දාලා තියෙනවා. කොයි වෙලේ කතා කරත් මම කියන්නේ මං ඒක චෙක් කරලා තමයි සල්ලි දෙන්නේ කියලා. එහෙම බෑ කිව්වොත් මම බෑ. හා කිව්වොත් හා එහෙමයි. ඕගොල්ලන්ටත් කියන්නේ ඕගොල්ලෝ ගන්න බඩු මොකක් කර ඔන්ලයින් එකේ අපි දැන් යන්න බැරි ඉඳන් ඔන්ලයින් එකේ ගොඩක් දුරට ගන්නෙ. ඒක ඔයාලට ඔන්ලයින් එකෙන් කතා කරද්දිම ඔයාලා කියන්නේ සැම්පෝ හෝ සබන් හෝ මොන දෙයක්. හරිද? එබැලේම ඔයාලා කියන්න මම ඒක කඩලා බලලා තමයි සල්ලි දෙන්නේ කියලා. නැත්තම් ඕඩර් එක කැන්සල් කරන්න. බොරුවට ඇයි සල්ලි නාස්ති කරන්න ඔයාලා. අද නේ හැමෝටම.